2026 ඉන්දියන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය 40 වන තරඟයේ විදිහට අපරාජිත පංජාබ් කිංස් කණ්ඩායම සහ රාජස්ථාන් රොයල් කණ්ඩායම අතර තරඟය ඊයේ රාත්‍රී 7:30ට ආරම්භ වුණා. මෙම තරඟය ඉතාමත් තීරණාත්මක තරඟයක් බවට පත් වුණේ මේ දක්වා පංජාබ් කිංස් කණ්ඩායම කිසිදු තරඟයක් පරාජයට පත් නොවි ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට ගමන් කිරීමට සමත් වී තිබීම සහ මේ දක්වා ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන 4 තම ස්ථානයේ තහවුරු කර ගැනීමට සමත් වී තිබූ රාජස්ථාන් රොයල් කණ්ඩායම ඉදිරියට ගමන් කිරීමේ අරමුණින් සහ පංජාබ් කිංස් කණ්ඩායමේ මෙම අපරාජිත ගමන අවසන් කිරීමේ අරමුණින් මෙම තරඟයට පිවිසීම. කෙසේ වෙතත් තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් පංජාබ් කිංස් කණ්ඩායම දැවැන්ත ලකුණු පුරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා. පන්දු අර 20 අවසන් වන විට ඒ ලකුණු 222ට කඩලු 4ක් විදිහට. ඒ අනුව රාජස්ථාන් රොයල් කණ්ඩායමට පන්දු 120ක් තුලදී ලකුණු 223ක දැවැන්ත ඉලක්කයක් හිමි වී තිබුණා. සුපුරුදු පරිදි රාජස්ථාන් රොයල් කණ්ඩායමේ ආරම්භක පිටිකරුවන් විදිහට පිටිට පිවිසේ වයිබයි සූර්යවංශි සහ යසස්සේ ජයිස්වාල්. මෙම තරඟයේදී සුපුරුදු පරිදි අගනා ඉනිමක් ක්‍රියාත්මක කර වයිබයි සූර්යවංශි පන්දු 16ක් තුලදී ලකුණු 43ක් ලබා ගැනීමට සමත් වී රාජස්ථාන් රොයල් කණ්ඩායමට අවශ්‍ය ආරම්භය ලබා දීමට සමත් වුණා. ඒ වගේම යසස්සේ ජයිස්වාල් පන්දු 27ක් තුලදී ලකුණු 51ක් ලබා ගනිමින් රාජස්ථාන් කණ්ඩායමේ ලකුණු පුරව ඉහළ දැමීමට සමත් වෙද්දී ෆෙයිරා පන්දු 26ක් තුලදී විශිෂ්ට ඉනිමක් ක්‍රියාත්මක කරමින් නොදැවි ලකුණු 52ක් ලබා ගැනීමට සමත් වීම සහ සුබම් පන්දු 12ක් තුලදී නොදැවි ලකුණු 31ක් ලබා ගනිමින් පන්දු අර 19යි පන්දු 2ක් තුලදී විශිෂ්ට අයුරින් මෙම ඉලක්කය හඹාමින් ලකුණු 228ක් ලබා ගැනීමට සමත් වුණේ කණ්ඩායමේ කඩු 4ක් පමණක් දැවියමින්. යනු මෙම තරඟයේ රාජස්ථාන් රොයල් කණ්ඩායම ජයග්‍රහණය කිරීමත් සමග පංජාබ් කණ්ඩායමේ අපරාජිත ගමන මෙයින් අවසන් වී ගියා වගේම රාජස්ථාන් රොයල් කණ්ඩායමේ ප්‍රසාද ලකුණු තත්ත්වය ලකුණු 12ක් දක්වා ඉදිරියට නංවා ගැනීමටද සමත් වුණේ ප්ලේ ඔෆ් වටේ වැඩි බලාපොරොත්තු රඳවා තබා ගනිමින්. ඒ අනුව මේ වන විට පංජාබ් කණ්ඩායම ප්‍රථම ස්ථානයේ, දෙවන ස්ථානයේ රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායම, තෙවන ස්ථානයේ රාජස්ථාන් රොයල්, හතරවන ස්ථානයේ සන්රයිසර්ස් හයිදරාබාද්, පස්වන ස්ථානයේ गुजरात टाइटन्स, 6 वन स्थाने चेन्नई सुपर किंग्स, 7 वन स्थाने दिल्ली कैपिटल, 8 वन स्थाने कोलकाता नाइट राइडर, 9 वन स्थाने मुंबई इंडियंस सह ඒ වගේම ලක්නෝ සුපර් ජයන්ට් කණ්ඩායම තවමත් අවසන් ස්ථානයේ රැඳී සිටින ක්‍රීඩා කළ තරඟ 8 අතරින් තරඟ දෙකක් පමණක් ජයග්‍රහණය කරමින් IPL තරඟාවලිය සහ ක්‍රිකට් පිටියේ දිනෙන් දින යාවත් කාලීන වන තොරතුරු සමග නැවත ඔයාලත් එක්ක එකතු වෙමින් බලාපොරොත්තු වෙන දැට සමු ගන්නවා ක්‍රීඩා සෙලී සුබ දවසක්.